නමස්කාර වේවා අරතුන් වහන්සේ. කායික මානසික සුවතාවය අදිෂ්ඨාන කරනවා. මට දැනගන්න ඕනේ සකදාගාමි මාර්ගඵලය ගැන පැහැදිලි විස්තරය. දැන් සෝතාපන්න ඵලයෙන් කරන්නේ මොකද්ද? ඒක ඉස්සෙල්ලා දැනගෙන ඉන්න එපා. සෝතාපන්න ඵලයේදී වෙන්නේ ඔබ සෝතාපන්න ඵලයටපත් වුණා නම් මොකද වෙන්නේ? ඔබේ තියෙන මේ පැවැත්ම පිළිබඳව පංචස්කන්ධය පිළිබඳව ජීවිතයක් පවත්වාගෙන යාම පිළිබඳව තියෙන වැරදි දක්ම විපරීත දර්ශනය නිවැරදි වෙනවා සම්මාදිටියටපත් වෙනවා. සෝතාපන්න ඵලයෙන් එහෙම වෙන මොකක්වත් වෙන්නේ නැහැ. මේ කාම රාග පටිඝාරව මේවා රාගයේ දේශේ මොහේ අයින් වීම නෙමෙයි වෙන්නේ. දැක්ම දෘෂ්ටි ආකල්පය මෙතෙක් කල් තිබුණු වැරදි දැක්ම පිරිසිදු වෙනවා. සම්මා දිට්ඨියටපත් වෙනවා. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස වලින් මිදෙනවා. එතකොට සෝතාපන්න ඵලයෙන් එහෙම වෙන මොකක්වත් වෙන්නේ නැහැ. සෝතාපන්න ඵලයටපත් වූ පුද්ගලයා තුළ රාගය තියෙනවා, දේශය තියෙනවා, මෝහය තියෙනවා. හැබැයි ඒක වැරදි බව දකිනවා. එච්චරයි. සකදාගාමි ඵලයෙන් තිබෙන්නේ මේ මිනිසෙක් තුල උපදින කාමරාග කියන ඕලාරික ගතිය. මිනිසෙක් තුල උපදින කාමරාග පටිග කියන ඕලාරික ගතිය නැති වෙනවා. ඕලාරික වශයෙන් කාමරාග පටිග වලින් මිදෙනවා. ඒවා වැරදි බව දකිනවා, ඒවෙන් මිදෙනවා. අනාගාමී ඵලයෙන් වෙන්නේ මොකද? ඒත් කාමරාග පටිග ඕලාරික වශයෙන් සහ සියුම් වශයෙන් සියලු කාමරාග පටිග වලින් මිදී නිදහස් වෙනවා. එතකොට මේ කාමරාග පටිග දෙකෙන් මිදීම තමයි සකදාගාමි අනාගාමි ඵල දෙකෙන්ම වෙන්නේ. කාමරාග පටිග කියන සංයෝජන දෙක තමයි අයින් වෙන්නේ. ඊට පස්සේ අනාගාමි ඵලයට පස්සේ අරහත් ඵලයෙන් වෙන්නේ රූප රාග අරූප රාග අවිද්‍යා කියන එක නැති වෙනවා. ඒකෙන් මිදෙනවා. සුපතේව. මේ ඔක්කොගෙම වෙන්නේ රාග විරාග වීම. රාග විරාග මනෝවිඤ්ඤාණ කිව්වේ ඒකයි. මේ මුළු හතර මාර්ගයෙන්ම හතර ඵලයෙන්ම වෙන්නේ රාග විරාග වීම. කාම රාග, රූප රාග, අරූප රාග. දිට්ඨි වශයෙන් මේ නිදහස් වෙනවා. සෝතාපන්න ඵලයෙන් කාම රාග විරාග වෙනවා. සකදාගාමි අනාගාමි ඵලයෙන් අරහත් ඵලයෙන් රූප රාග අරූප රාග වලින් නිදහස් වෙනවා අස්මිමානයෙන්.